Welcome back to my YouTube channel. ඉතින් මම අද ඇවිත් ඉන්නේ හිල්ටන් එකට. මේ තියෙන්නේ හිල්ටන් එකේ නත්තල් වලට ලස්සනට හැඩ කරලා තිබුණු විදිහ. මේක මගේ ජීවිතේ නම් පළවෙනි අත්දැකීමක්. මම නත්තල් දැකලා තිබුණට හිල්ටන් එකේ නත්තල් සැරසිලි දකින පළවෙනි වතාව මේක. මේ තියෙන්නේ හිල්ටන් එකේ එන්ට්‍රන්ස් view එක. ගොඩාක් සෙනග හිටියා. ඒගොල්ලෝ ෆොටෝ එහෙම ගහනවා. අපිත් ඉතින් ෆොටෝ එහෙම ගැහුවා. මම ආවේ මගේ යාළුවෝ දෙන්නත් එක්ක. ඒ දෙන්නත් එතන ඉන්නවා. මෙන්න මෙතන මාරම ලස්සනයි. හැමෝම උතන ඉඳන් ෆොටෝ එහෙම ගහනවා. ඇත්තටම එතන ලස්සනයි ගොඩාක්. නත්තල් ගස් දෙකක් තුනක් විතර තිබුණා. ඒවත් මාරම ලස්සන. මට වැඩිපුරම ආස හිතුනේ නත්තල් ගස් වල අර සමුනල්ලු වගේ ලස්සනට. ඇත්තම හිතට මාරම ලස්සනයි. මීට කලින් දැකලා තියෙන අයට නම් විශේෂ නැතිව ඇති. මම දකින පළවෙනි වතාව නිසා මට නම් මාරම ලස්සනට පේනවා හැමතැනක්ම. ඇත්තටම ලස්සනයි. මම ඒ නිසාම තමයි වීඩියෝ කරේ vlog එකක් කරන් ඉන්නේ. කවදා හරි දවසක මටම මේවා ආපස්සට බලන්න පුළුවන්. ඒ නිසාම තමයි මම වීඩියෝ කරගත්තේ ඔක්කොම. ඉතින් මම කවුද කිව්වේ නෑනේ. මම සඳුනි. මේ මගේ පළවෙනි vlog එක මගේ කටින් voice record කරන. මෙන්න මෙයා නම් ඇත්තම එක්කෙනෙක් වගේ හරියට නිකන් මගේ මූණ දිහා බලන් ඉන්නවා වගේ. එතකොට මේ ඉන්නේ මගේ යාළුවෝ දෙන්නා. මේ දෙන්නත් එක්ක තමයි මම ආවේ. ෆොටෝ තමයි ජීවිතේම. ගිය තැන ෆොටෝ ගහනවා, TikTok කරනවා. ඕක තමයි ඉතින් කොහේ හරි ගියාම තියෙන එකම වැඩේ. නත්තල් සීයාගේ කරත්තේ හැඩ බල ඉන්න මෙන්න මේ ළමයා. ඔතනින් පල්ලෙහාට පතල ඇවෙනවා දැන්. ඒක නම් මම රෙකෝඩ් කරගෙන නෑ. අර දෙන්නගේ වැඩේ ඉතින් වොෂ්රූම් එක රින්ගන එක. වොෂ්රූම් එකට යනවා, TikTok එකක් කරනවා, මුකුත් කරේ නෑ වගේ එළියට එනවා. ඉතින් මාත් පිටිපස්සෙන් යනවා, පොඩි වීඩියෝ එකක් දාගන්නවා, එනවා. මාව දාලා ඒ දෙන්න යනවා ඊට පස්සේ උන්ට. පේනවනේ. ඉතින් මෙන්න මේ මම යන්නේ බඩගිරිය පුරව ගන්න. කොහේ ගියත් ඉතින් කෑම තමයි. අපේ ජෝඩුවත් එක්ක දැන් කෑම කාලා ඉන්නවා. ඔක්කොටම කලින්. කෑම එක වැඩ දෙක. කාලා ඉන්න බෑ නේද ළමයි ඔක්කොටම කලින්. ඉතින් අපි යනකොට අපේ ටේබල් එක arrange කරලා තිබුණේ මෙන්න මේ විදිහට අපි තුන් දෙනාට. මම වීඩියෝ කරනවා කියලා දැක්කහම තමයි ඒ සිස්ටර් hina යන්නේ මෙතන. ඉතින් අපි ඕඩර් කරේ chicken fried rice එකයි, chicken devel එකයි, coca cola 3යි. ඇත්තටම මෙතන කෑම මාරම හොඳයි. සර්විස් එකත් ගොඩාක් හොඳයි. අලුත් අත්දැකීමක් ඉතින්. එයාලගේ chicken devel එක නම් මාරම රහයි. මතක් වෙනකොට ආයෙත් කන්න හිතෙනවා. රටට කෙලත් ඇත්තමයි රසයි. ඉතින් මෙන්න මේ විදිහට බඩගිරිය පුරවගෙන ග්‍රීන් ටී එකකුත් දීලා, කොකා කෝලා එකක් දීලා, කේක් කෑල්ලකුත් කාලා තමයි ඉවර වුනේ. සිස්ටර්ගේ කේක් කෑල්ල කෑවෙත් මං තමයි. ඉතින් ඊට පස්සේ චෙෆ් අයියලාගේ වැඩ කෑල්ලක් බලලා ආයෙත් එළිය රවුමක් දාන්න යන්න තමයි ලෑස්ති. ඉතින් ළමයි මෙන්න මේ මං යන්නේ හිල්ටන් එකේ පහළ කොටසට. ඒ කොටසත් ලස්සනට නත්තල් වලට හැඩ කරලා තිබුණේ. මං යනකොටත් අපේ ජෝඩුව TikTok කරනවා.
ඉතින් මෙන්න මේ විදිහට දන්නේ නැති සින්දුවක් දන්නවා වගේ අහගෙන ඉඳලා අපේ ජෝඩුවගේ කෝලම් ටිකක් බලලා තව සින්දු කෑල්ලක් අහලා වීඩියෝ එකකුත් කරගෙන අපි දැන් යන්නේ එළිය view එක බලන්න. ඇත්තටම මට නම් එහෙම තේරෙන්නේ නැහැ ළමයි තේරෙනවා වගේ අහන්නේ. ඉතින් මේ තියෙන්නේ හිල්ටන් එකට ඇතුළු වෙන තැන. එතන view එක තමයි පේන්න තියෙන්නේ. මෙතනත් මාරම ලස්සනයි. බල්බ් දාලා මාර ලස්සනට හැඩ කරලා තිබුණා එතනත්. ඇතුළ වගේම එළියත් නත්තල් වලට හැඩ කරලා තිබුණා. මේ තියෙන්නේ හිල්ටන් එකේ එළිය පාකින් ඒරියා එක. ඒකත් මාරම ලස්සනට බල්බ් දාලා හැඩ කරලා තිබුණා. මට නම් මේවා අලුත් අත්දැකීමක් වගේ දැකලා නැති නිසා එහෙම හිතෙනවද දන්නේ නැහැ. හැබැයි මාරම ලස්සනයි. මේ පාරේ හිල්ටන් එකෙන් එළියේ පාරේ. එතකොට මම මේ දැන් ඉන්නේ ගාඩන් එකේ. හිල්ටන් එකේ ලස්සනම ලස්සන ගාඩන් එකක් තියෙනවා. ඒක දවල්ට නම් ගොඩක් ලස්සනයි. සුපුරුදු පරිදි ආයෙත් බාත්රූම්. ඉතින් ළමයි අදට මගේ මිනි ව්ලොග් එක ඉවරයි. වීඩියෝ එකකින් හම්බ වෙමු.